හෙලෝ ගයිස්, ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා මේක ප්‍රොඩක්ෂන්ස් එකේ තියෙන තවත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් මචං මම කතා කරන්නේ iOS 26 iPhone එකේ මේ වීඩියෝස් ඉස්සරහට මේ iPhone මම Android එකකින් ඉඳලා iPhone එකට වාපස් වෙච්ච කෙනෙක්. ඉතින් iPhone එකේ වෙච්ච දේවල් සම්බන්ධව මම ඉස්සරහට දාන්න මගේ user experience එක iPhone එක සහ Android phone එක සම්බන්ධව. ඉතින් අද වීඩියෝ කරන්න ආවේ අලුත් අප්ඩේට් එක සම්බන්ධව. පොඩි ශබ්ද ටිකක් ඇහි ගණන් ගන්න එපා, වාහන යනවා කොහොමද. මම අද පොඩ්ඩක් එළියට ඇවිල්ලා වීඩියෝ එක කරේ. ඉතින් මෙන්න දිනවා ඔයගොල්ලෝ මාව subscribe කරලා දෙන්න. වැඩි කතාවට වීඩියෝ එකට යමු. ඉතින් මේ අලුත් අප්ඩේට් එකේ මම දැකපු ප්‍රධාන දෙයක් තමයි දවස් දෙකක් මම අප්ඩේට් කරලා දවස් දෙකක් විතර යනකම් බැටරි එක පොඩ්ඩක් බහින්න පටන් ගත්තා. ඒ කියන්නේ බැටරි එක පොඩ්ඩක් වැඩිපුර බහින්න ගත්තා. බැටරි එක බහින්න ගත්තා. ඊට පස්සේ හැබැයි දවස් දෙකකින් පස්සේ මම පොඩ්ඩක් සාමාන්‍ය කියන මම හිතන්නේ ඒකේ අප්ඩේට් එක ඉවර වෙනකම් අප්ඩේට් එක ගිහිල්ලා පොඩ්ඩක් ෆෝන් එකේ අප්ඩේට් එකට අනුව ඇඩ්ජස්ට් වෙන්න මම හිතන්නේ මේ දවස් කිහිපයක් යනවා. ඉතින් ඊට පස්සේ අවුලක් කොන්නේ නැහැ. ඊට පස්සේ WhatsApp එක අප්ඩේට් කරා. ඊට පස්සේ ඒ software update එකෙන් පස්සේ security updates ඒ ඔක්කොගෙම පස්සේ ෆෝන් එකේ apps තියෙනවා නම් ඒවත් අප්ඩේට් කරන්න ඕනේ. මේ එතකොට තමයි අපිට full experience එක ගන්න හම්බෙන්නේ. ඉතින් මේ ඒකත් එක්ක iPhone එකේ පොඩි වෙනස්කම් ටිකක් වෙලා තිබ්බා. ඉතින් ඒක ඇත්තටම හොඳයි. security පැත්තෙන් මම දැක්කා news එකක් ගිහින් තිබ්බා මේ කවුද මචං මොකක් හරි කම්පැනි එක ලොක් එකක් වෙන්න ඕන කොහොමද iPhone user කෙනෙක්. එයා මැරිලා පස්සේ ෆෝන් එකේ data ටික බලා ගන්න ඕනේ FC ID එකට. ඊට පස්සේ Apple company එක රික්වෙස්ට් කරලා තිබ්බා මේ එයාගේ ෆෝන් එක අන්ලොක් කරලා දෙන්න කියලා. ඉතින් එහෙම කරලා දෙන්න බෑ. සාමාන්‍ය යූසර් කෙනෙකුගේ එහෙම ඩීටේල්ස් එයා මැරුණොත් එයාත් එක්කම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන්න බෑ මං හිතන විදිහට. ඉතින් දුන්නොත් ඒකේ යූසර්ගේ ප්‍රයිවසි එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් ඒක තමයි මගේ මතය. ඉතින් සහ අලුත් අප්ඩේට් එක ගැන දැන් අපි කතා කරේ. අලුත් අප්ඩේට් එකේදී මචං වෙලා තියෙන කැමරාවේ පොඩි වෙනස්කම් ටිකක් වෙලා තියෙනවා. චූටි වෙනස්කම් තමයි වෙලා තියෙන්නේ. මේ ගොඩක් අය කියනවා අප්ඩේට් එකෙන් පස්සේ green line එනවා. ඊට පස්සේ screen එක green screen එනවා, white screen එනවා වගේ ගොඩක් දේවල් කියනවා. ඉතින් මගේ මතේ නම් ඔය point update දැන් ඉරන්න 26 අප්ඩේට් එකේ මුලදී අප්ඩේට් කරන්න බය වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද ඒක අලුත්ම version එක. අලුත්ම version එකක්. එතකොට අපි පොඩ්ඩක් බය වෙන්න ඕනේ. මොකද එතකොට බය වෙන එක ප්‍රශ්නයක් නෑ. මොකද අලුත්ම version එකක් නේ හින්දා. ඉතින් කොහොම හරි අප්ඩේට් එක දාගත්තන් පස්සේ ටික දැන් අප්ඩේට් එක රිලීස් කරපුවා දැන් 25 එකනේ දැන් යන්නේ. දැන් 26 ඊළඟට එන අප්ඩේට් එක කොහොම හරි එක ඉලක්කමකින් එකක් තියෙනවා පොයින්ට් ගන්නක් නැතුව. ඒ අප්ඩේට් එක කෙනෙකුට කිට්ටක් බය වෙන එක ප්‍රශ්නයක් නෑ. මේ මොකද ඒක සම්පූර්ණ software එකම අප්ඩේට් වෙන නිසා. ඒකට තමයි ප්‍රශ්න තියෙනවා නම් ඒවා අඳුරගන්න මාසයක් දෙකක් යන්නේ. ඒක නිසා ඉතින් අලුත් software update එකේ ලොකු සාමාන්‍ය improvement එකක් තියෙනවා performance පැත්තෙන් බලද්දී. එහෙම ඒ දේවල් තියෙනවා. ඕගොල්ලෝගේ අදහස් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. මගේ නම් iPhone 16 එකක්. ඒකේ 12.5GB තිබ්බ අලුත් අප්ඩේට් එක. මම දන්නේ ඉතින් ලොකුවට අප්ඩේට් වෙන්නේ මොනවද කියලා.
එක ෆෝන්ලින් ෆෝන්ට වෙනස් වෙන අප්ඩේට් එක. එහෙම සිද්ධියක් තමා තියෙන්නේ. ඉතින් හොඳයි. ඉතින් සිකියුරිටි පැත්තෙන් ලොකු වෙනසක් වෙලා ඇති. සහ වෝල්පේපර්ස් වගේක් ඇවිත් තිබ්බා. ඒක මම නම් ඒක එච්චර සෙට් නෑ ඒ වෝල්පේපර්ස් ටික. ඒවා මම හිතන්නේ iPhone users ලා ඒ වෝල්පේපර් යූස් කරයි කියලා. සමහර සෙට් වෙන අය යූස් කරයි. මම නම් සෙට් වෙන්නේ නෑ ඒක. ඒක තමයි ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ. හරි මම මෙතනින් වීඩියෝ කන්ටිනියු කරනවා. ඔයගොල්ලෝගේ අදහස් ටික ගන්න. හරි මචං මිනිස්සු වගේ කියනවා මම මේ වීඩියෝ